විඳින්න තියෙන ජීවිතේ විඳවන්න එපා. Guys, කුඩල් නොසෙට්ටුවා. Guys, ඔන්න මෙයාලා කුඩල් වෙන්නේ. ඉන්න කොට බලපන්. ගාවට අම්මෝ බේ පිරියයි යකෝ. හලෝ චූඩි. ආදික වයලා. ආතල. එන්නානි ගයි අපි දන්නේ. අද ආතල. මට පිළිවෙස්සේ පේවා. දෙන්න යන්නේ මල්ලි. සොම් කරමු ඉන්න. පිළිවෙස්සේ පේනවා අයියා මලෝ සීන් එක. දෙන්න උඩ. ඔන්න මම ගයිස්. මේක නම දන්නේ කියන්නේ කමෙන්ට් එකක් දාන්න මම නැත්තර මේක නම දන්නේ ශ්‍රී ලංකාවේ. සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමදෙනාම මිලන් ෆර්නන්ඩෝ YouTube channel එකට. එතකොට අපි මේ වෙලාවේ ඉන්නේ වල පේන මේක අපි ඉන්නේ තුරුනායකල වේ ග්‍රවුන්ඩ් එකේ. අත්තම මාර්ම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. අහරින් ඇස්ගල පේනවා. අද අපි යන්නේ පොඩි ගමනක්. අද ඔයාලා හැමෝම දන්න කුලංගල. මම හිතන්නේ ගොඩක් අය කුලංගල ගිහිල්ලා ඉතින් ගොඩක් යවන්න එක vlogs දාලා තිනවා. අපි කුරුණෑලි සෙට් කරලා තමයි මෙතනින් තමයි ගමන පටන් ගන්න එන. එහෙනම් කට්ටියම vlog එක ගියන්නකම් බලන්න. ඉස්සරහට එන්නේ මොකක්ද කියලා බලමු. देवते मल्लिका मधुन दिन वागिना एना अभी गुलंगा सेट मारने हां वो आता එල්ලකීරි සබින අත්වා පොල්ලට එක්කන්න එක ලස්සන විදියට පේනවා පොල්ලට එක්ක පොල්ලට දිනා අපිට රොටි දාන්න ඕන ආයෙම හරි ඔන්න ගයිස් අපි පොල් රොටියක් කාලා ප්ලේන් එකෙන් බොන්න කියලා නවත්තුවා අපි වාහනේ පාක් කරා අපි දැන් ඇවිල්ලා එහෙනම් ටිකට් ගන්න යන්න තියෙන්නේ දෙවියන් ටිකට් එක ගන්න යනවා බලමු හරිද ඔන්න අපි ටිකට් එක ගත්තා එහෙනම් පාර මෙන්න පාර මෙතනින් පටන් ගන්නෙ ටිකට් ගත්තෙන් හුලංගලට යන්නන්නේ ටිකට් එකේ ගාන 150යි වල යන කාලේදී මොනවද දන්නේ නැහැ ඩේට් ගත්තර යනවා අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. එහෙනම් ගයිස් ඔන්න අපි පටන් ගත්ත ගමන යන්න. පොඩ්ඩක් ඇවිදින්න තියෙනවා. ගයිස් මාරම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. අර කන්ද පේන තුවලට ඒ කන්ද මේ බලාකුළු වැහලේදී පිස්සලා 12:00 දවල් හරිද? එන අවු ඒවට දැන් මේ එන කුලගත් එක්ක මාරම කූල් වයිබ් එකක් තියෙන්නේ. අපි බලමු ඉස්සරහට ගිහින්. ඔන්න ගයිස් අපිට යනකොට සතෙක් හම්බුණා. මේ සතෙක් කියන්නේ කවුද කියලා අපි දැක්කේ නෑ තාම. කවුද බං ඇත්තට සතා? මේ එළුවෙක් බං එළුවෙක්. ඔන්න ගයිස්. අපි වෙනත් දන්න වලින්. පේන්නේ මෙතෙන්ද දුරයි. හයි ගයිස් කොහමද? හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? ගයිස් මේ view එක නම් මාරයි. ඔයාලා මේ පැත්තේ පේනවාද මේ කන්ද? මේ කන්ද මාරම නැත්නම් මේ කන්දේ නමක් දන්නේ නැහැ. දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. කඳු යායක් තියෙන තැනකට. මාරම ලස්සනයි. මම නම් කියන්නේ අනිවාර්යෙන් ඔයාලා එන්න ඕන තැනක් තමයි මේ හුලංගල කියන්නේ. මේ පාර එන්නත් ඕනේ පයින් මේ පාර ඇවිදින්න ඕනේ. මේක වාහනයක් යන්නත් පුළුවන්. ඔයාලා දකින්නද කලින්
පයින් තමයි ඔයාලා යන්න ඕනේ මේ view එක විදිනවා. මාරම ලස්සනයි පැත්තෙන් guys. එහෙනම් අපි ඉස්සරහට යන්න. සෙට් වෙමු. ඔන්න guys අපි දැන් මේ ෂෝට් පාර යන්නේ ෂෝට් කට් එක. හරිම පාර ආරෙන් යන්න ඕනේ. මේක ෂෝට් කට් එක කියලා පිට පල්ලේට මල්ලයක් කිව්වේ. බයෙන් එපා හරකෙක්. යා හරකෙක්. මේ පාර මැද හරකෙක් ඉන්න බලන්න guys. හරකෙක් මේ නුඹ බයන්. අනේ දන්නේ නැහැ කොහොමද ෂුවර් නැහැ. දැන් ඉන්නේ රතු පාරනේ. අපි කැලෑ පාරෙන් මෙයා. අපි බැඳලා ඉන්නේ බා. අවුලක් එන්නේ. කොහොමද guys අපි. අඟ වේල ගන්නත් වෙන්න. මේ පාර මේ ෂෝට් කට් එක අපි ගිහිල්ලා බලමු ඇත්තම මේ වෙන පාරට වැටෙනවද දන්නේ නැහැ. ටොපියක් දෙන්නත් දන්නේ නැහැ. ගයිස් කුඩල් නෝ සෙට් වුණා. ගයිස් මාරම ලස්සන මේ view එකක් තියෙන්නේ. ඇවිල්ලාම බලන්න ඕනේ මේ කරන. අපිට පොලයක් හම්බුණා මේකේ නම දන්නේ නැහැ මොකක්ද කියලා. මේකේ ටැටූ එකක් ගහන්න පුළුවන් කියලා මම අපි ගහමු. එහෙම තියලා. මම ගාලා ඔහොම ගන්නවා හරිද? දැක්ක. ඔන්න ටැටූ එකවල. ඔයාලා දන්නවනම් මේකේ නම කමෙන්ට් එකක් දාන්න. මම නම දන්නේ නැහැ අත්‍තරම. අපිට දේවින්දගේ මල්ලි තමක්ගේ මෙහෙම පොළවලින් මෙහෙම දැක් කරන්න පුළුවන් කියලා. මෙහෙම තිබ්බා. ඔහොම ගාලා. දැක්කනේ? එහෙනම් අපි ඉස්සරහට යමු. අපි දැන් හොලංගට තාම පොඩි දුරයි තියෙන්නේ මම හිතන්නේ. ගයිස් කූඩල්ලෝ ඉන්නවා. මේ ඉන්නේ මේ සපත්තු සිටියම. බලපන් කොපෙත්තේ. ඒස් එක එල්ල හිටි වෙලාවට ඒකයි මම මේ ආවේ. බලපන් නේ. ඔන්න ගයිස් එන කට්ටිය පරිස්සමෙන් කූඩල්ලෝ ඉන්නවා. වැස්ස නැතත් කූඩල්ලෝ නැත්තර පරිස්සමෙන් වෙලාව දවල් එකමාරුණත් ඇත්තටම කිසිම අවුරස්නයක් ලොකුවට නැහැ ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අපි ඉතින් මාර අවුරස්නේ දෙකල කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද කුල්ලක සීතලයි ඕන ගෙට්ට නිදාසේ ඇවිල්ලා යන්න පුළුවන් තරම්. ඔන්න ගයිස් අපි view point එක ළඟම එලා තියෙන්නේ. අතුන් තමයි view point එක තියෙන්නේ. අපි යන් ඉස්සරහට. ෆයිනලි අපි ගයිස් තනට ආවා. අපි උලංගල ඇවිල්ලා ඉන්නේ view point එකට මෙතනින් එහාට අඩියක් හරි විතර ඉන්නේ අන්න තොප්පියක් තියාගෙන guys මේක නම් මාරම view එකක් ඇවිල්ලා බලන්න. එහෙනම් guys අපි ඊළඟට යන්න හදන්නේ ඔයාලට පේන ඇති අන්න අර ගල කරන්නේ පොඩි කන්නක් තියෙන්නේ ඒ කන්නට යන්න අපි යන ඉස්සරහ යම්බෙමු. ඔන්න guys අපි දැන් මේක නගින්න යන්නේ. මේක ඇත්තම මේ නාරංගල වගේ වයිබ් එකක් තියෙන්නේ. නාරංගල මේ බයි උලංගල ආම්පස්සේ උලංගල ඇත්තම පේන තරම්
අපි නම් යන් උඩට ගිහිල්ලා බලමු මේකේ යන්න යන්න පොඩ්ඩක් අමාරු පාරක් තියෙන්නේ කුඩල් වැටි අනිවාර්යෙන් බලමු ඔන්න ගයිස් එන අපි කෙලින්ම උඩට ගයිස් පාර උලගක් තියෙන්නේ ලස්සනයි අයිරක ලේසි නෑ අමාරුයි පාර උලගක් තියෙන්නේ ගයිස් අපිට මනුස්ස යම්මුණ ඉදිරිසිංහගේ අර පල්ලෙන් යන්න කොට වෙන්න ඉන්නේ මේක ලේසි නෑ ගයිස් නේද පොර තනි කෙලින් වගේ තියෙන කොමාරිය අපි හිතන්නේ හරිම ලස්සනයි ආසාවට රැකේ දැක්කන් පස්සේ ආසෙ තුන ඒක ලස්සනයි මාරහන්සි තාටිය තාචුට්ටයි අම්මට සිරි බල්ලෙක් ඉන්න උඩ ඌ කොහමද ගියේ අපි යන්නේ තමයි ගයිස් උඩට වයිල්ලා තියෙන්නේ තව ටිකයි මේක නරංගල වයිබ් එකක් තියෙනවා ගයිස් වාර වලසලයි මෙතෙන්ට එන්න ඕන හුලංගල view එක බලන්න හුලංගල view point එකට ඇටිය මෙන්න මේ ගොඩ නගින්න ඕනේ පාන කඳු යාප් පේනවා තවුඩරේ wow aduh wow මෙන්න මචං view එක මේකයි view point කියන්නේ අපි ආවා සිරාරම අපි ගයිස් හිටියේ මෙන්න මෙතන හෙරෙදි බා අපි එනකොට ආවා සම්පූර්ණ බලන්න මේ ලයින් එක පාටම ලස්සනයි පිරි අක්කා මෙයාගෙන කොළ පාට පාටක් වෙන කොළ පාට ලයින් එක. ඒ යඬුවකින් ගවුවොත් නම් මචං සෝරි ඈ. ඔයා කොහොමද වෙන්නේ තායි? මම ගයිස් දැන් යන්නේ තවත් උඩට. මාරම නැත්තර මේ ගැන කතා කරන්න වචන නැහැ. වාව් කියන්න හරින්න තමයි එන වචනයක් නැහැ කියන්නේ. තවුඩට යන්න පාර දෙනවා. අපි පාරවල් හදාගෙන හරියන් ගයිස්. Wow. Tapi anta, kalian nunggu. Guys, kalian harus guys kue yang ada nih. Inol parah benar. Warna guys tawatur dah. අපිට තව යන්න පුළුවන්. කෑවා ලොක් එක. අයියෝ දෙයින් නෑ. ගයිස් ඒකේ ගයිස් දෙවෙනි කියන්නේ ධනරාජ් අල්ට්‍රා මැක්ස්. එළගිරි. එහෙනම් ගයිස් අපි අද ආවේ හුලංගලට. මෙතනින් අපේ වීඩියෝ එක අවසන් කරනවා. අපි දැන් හුලංගලත් view point එකටත් වැඩි උඩට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් යට අතරම යන්න තැන නැහැ.
ගයිස් ඔන්න මෙයාලා කුඩල් වෙල්ල ඉරපු ඉන්න කොට බලපන් අම්මෝ බේ මුන් එල්ල එල්ල ගොඩා අප්පිරිය අයියකෝ අම්මෝ අම්මෝ ගයිස් බේන් කුඩල් හැමතැනම එල්ලිලා වෙලාවට වදුවන්තේමයි ගිරත්ත කියලා උගේ වගේ හරි ගයිස් හලෝ චූටි කොහමද අදිගෝ වයලා මයිදන් තාව කට්ටිය බය කරන්නේ බාර කුඩල්ල වලක් කියන්නේ ඔන්නේ නම් ගයිස් අපි අද විලන් ෆොනන්ඩු YouTube channel එක වල කියලා ආවේ ඒවලා එක්කන් ආවේ උලංගලට ලස්සන උලංගලෙත් උඩම view point එකට යාගේ තවත් view point එකට වල එක්කන් ගියා ඉතලා මාත් එක්ක නේද හවනවා හදලින් මාදරේ ඔයාලා විලන් ෆොනන්ඩු YouTube channel එක subscribe කරන්න comment කරන්න like කරන්න share කරන්න එහෙනම් අපි තවත් vlog එකේ ඊළඟට හම්බෙමු